සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා අදත්. ඉතින් තුඹ වගාවත් එක්ක ඉන්නවා අපිට කෘමීන් විශාල ප්‍රමාණයක් වගාවට හානි කරන. ඉතින් අද අපි කතා කරමු තුඹ වගාවට හානි කරන තවත් එක කෘමියෙක් ගැන. ඉතින් මෙයාට කියන්නේ එපිලැක්කා කියලා. ඉතින් ගොඩක් අය දන්නවා ඇති සහ නොදන්න පිරිසකුත් ඇති. ඉතින් මේ නොදන්න අයට වැදගත් වෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් එපිලැක්කා කියන්නේ ඉතින් පොඩි කුරුමිනියෙක්. ඉතින් එයාගේ ජීවන චක්‍රය කියන්නේ මෙයා ලොකු වෙච්ච ගැහැණු සත්තු ඇවිල්ලා මේ කරන්නේ මේ කොළ අපේ වගාවේ තියෙන කොළවල හූරගෙන කන්නේ ඒගොල්ලෝ. කොළ පාට කොටස කියන්නේ හරිත අප්‍රද තියෙන කොටස හූරගෙන කනවා. කාලා ඊට පස්සේ මේ කොළ යටිපැත්තෙම මේගොල්ලෝ බිත්තර දානවා. ඊට පස්සේ ඒ බිත්තර වලින් නැවත පොඩි සත්තු හැදෙනවා පැටව්. ඊට පස්සේ ඒගොල්ලොත් මේ ශාකවල තියෙන කොළ පාට කොටස කියන්නේ පත්‍රවල තියෙන හරිත අප්‍රද කොටස හූරගෙන කාලා නැවත මේගොල්ලෝ වර්ධනය වෙලා ඊට පස්සේ ආයෙත් ඒගොල්ලෝ බිත්තර දානවා. ඉතින් ඒ වගේම තමයි අපිට මෙතනදී අපිට වෙන හානිය තමයි මේගොල්ලෝ කරන්නේ පත්‍ර ඔක්කොම හූරගෙන කනවා. ඊට පස්සේ නිකන් මේ කොළ පාට නැතුව නිකන් අර සිවි විතරක් ඉතුරු වෙච්ච පත්‍ර කොටස් අපිට ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට අපේ වගාවට මේක වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙනවා. ඒ කියන්නේ මේ මුලින්ම අපිට එක්කෙනෙක් දෙන්නෙක් තමයි මේ වගාවේදී හම්බෙන්නේ. නමුත් අපි නොසලකා හැදියොත් එහෙම හති කීපයක් යනකොට වගාවේ හැමතැනම ඉන්නවා. ඉතින් එතකොට අපේ වගාවේ පත්‍ර විනාශ වෙනවා සෑහෙන්න. එතකොට ශාකීය ආහාර නිෂ්පාදනය යම්කිසි ප්‍රමාණයකින් අඩු වෙනවා. එතකොට අස්වැන්නට ඒක බලපානවා. ඉතින් බලමු මේ කුමියා එහෙම නැත්නම් මේ කුරුමිනියා කොයි වගේද කියලා. ඉන්නේ මේ එපිලැක්කා කියන කුරුමියා. ඒ කියන්නේ මෙයා කුරුමිනියෙක්. ඉතින් මෙයා කරන්නේ මේ පත්‍රයේ තියෙන කොළ පාට කොටස හුරගෙන කන එක තමයි මෙයා කරන්නේ. ඉතින් අපිට වගාවට බලපාන ඒ ටික දැන් මේ වල පුළුවන් බලාගන්න මේ විදිහට එයා කරන්නේ මේ කොළ පාට කොටස් ටික හුරගෙන කනවා. ඊට පස්සේ සම්පූර්ණම කොළේ වගේ කනවා. එතකොට නිකම්ම කොළ ටික පේනවා අපිට සිවිය විතරක් ඉතුරු වෙලා ඉතුරු කොටස් ටික මෙයා අනුභවය කරනවා. ඉතින් මේ ඉන්නේ ඒ සතා. ඉතින් අපි බලමු මෙයාලගේ ඊළඟ මේ බිත්තර කොහොමද තියෙන්නේ කියලා පත්‍රවල. මම අර ඉස්සෙල්ලා පෙන්නපු කුරුමිනියා එයා ඊට පස්සේ කරන්නේ මෙන්න මේ විදිහට කොළ යටිපැත්තේ බිත්තර දානවා. ඉතින් මෙතන බිත්තර 100ක් විතර තියෙනවා වලට පේනවා. ඉතින් ගොඩක් පැහැදිලිවට නම් පේන්නේ නැතුව ඇති. මේ කහ පාටට තියෙනවා. ඉතින් බිත්තර 100ක් විතර දානවා. ඊට පස්සේ මේක යම් කාලයක් ගිහිල්ලා චූටි පැටව හැදෙනවා මේකෙන්. ඊට පස්සේ මේ පැටව කරන්නේ මේ පත්‍රයේ තියෙන කොළ පාට කොටස කාගෙන ඊට පස්සේ ඊළඟ කොළයට ගිහිල්ලා එහෙම සෑහෙන විශාල හානියක් කරනවා. ඉතින් බලමු මේගොල්ලන්ගේ කුඩා සත්තු කොයි වගේද හානි කරන්නේ සහ මොන වගේද කියලා. ඉන්නේ අර පෙන්නපු බිත්තර පුපුරලා ඊට පස්සේ හැදෙන කුඩා සත්තු. ඉතින් වල පේන ඇති දැක්කම නේ අප්පිරිය හිතෙනවා. ඉතින් ඒ වගේ ලොකු දැන් මෙතන නම් 50ක් විතර ඉන්නවා. මීට අර මේ කොළ පිරෙන්නම ඉන්නවා. අප්පිරිය හිතෙනවා දැක්කහම. ඉතින් මෙන්න මෙයාලා කරන්නේ මේ විදිහට කොළ හූරගෙන කනවා. ඊට පස්සේ මෙයාලා තව ලොකු වෙනවා. අපි බලමු ටික ලොකුන සත්තු කොයි වගේද කියලා. ඉතින් මේ ඉන්නේ අර පොඩි බිත්තර පුපුරලා පොඩි සත්තු හැදුනට පස්සේ දැන් මේ ලොකු වෙච්ච කට්ටිය. ඉතින් මෙයාලගේ අවසානයට තමයි ආයෙත් මේගොල්ලෝ මෙතනින් පස්සේ ආයෙත් කුරුමිනියා බවට තමයි පත් වෙන්නේ. ඉතින් මෙහෙම මේගොල්ලෝ කුවට වර්ධනය වුණාට පස්සේ අපිට සෑහෙන විදිහට මේ පත්‍ර වලට හානි කරනවා. ඉතින් අපිට මම අර වලට පෙන්න කුරුමිනියා වර්ධනය වෙච්ච ලොකු කුරුමිනියෙක් පෙන්නුවේ. ඉතින් අපිට යාලා වගාවේදී එක්කෙනෙක් දෙන්නෙක් තමයි ඉස්සෙල්ලාම දකින්න හම්බෙන්නේ. අපි එක්කෙනෙක් දෙන්නෙක් අපිට හම්බ වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේගොල්ලෝ අඩුම 100 200 ගාණක්වත් වගාව ඇතුළේ ඉන්නවා. ඉතින් එහෙම දැක්කොත් නම් අනිවාර්යයෙන්ම මේකට ක්‍රිමිනාශකයක් යොදන්න ඕනේ. එහෙම නැත්නම් සති 2-3ක් යනකොට අපි දන්නේවත් නෑ එක දවසට දෙකට සමහරට හවස ගිහිල්ලා වගාවේ බලනකොට තිබ්බේ නැති හානියක් උදේ වෙනකොට තියෙනවා. මොකද ඒ තරම් වේගෙන් මේගොල්ලෝ අපිට වගාවට හානි කරනවා. ඉතින් ඒ හින්දා මේගොල්ලොන්ව දකින මුල් අවස්ථාවේදීම අපි පාලනය කරගන්න ඕනේ. නැත්නම් මේක වසංගත තත්ත්වයක් වගේ වෙන්න පුළුවන්. ඉතින් බලමු මේගොල්ලෝ හානි කරපු පත්‍ර කොයි වගේද අපිට පේන්නේ කියලා.
ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ යුසෝරා බීපු එහෙම යුස කියන්නේ මේගොල්ලෝ වල හරිතප්‍රද කොටස තමයි හූරගෙන කන්නේ. ඊට පස්සේ සිබිය වගේ කොටස විතරක් ඉතුරු වෙනවා. ඔයාලට පේන වෙසක් කූඩු වගේ මේ රටාවකට වගේ කාලා තියෙන්නේ. ඉතින් විශාල වශයෙන් හානි කරනවා. දැන් බලන්න මේ හරිය ගොඩක් කොළ මේගොල්ලෝ කාලා තියෙනවා. හරි මේ දවස් 3-4කට තමයි මේ ටික. ඉතින් මම මේ කොටසක් ඉතුරු කරගත්තේ වීඩියෝ එකක් කරන්න ඔයාලට මේක පෙන්වන්න. ඉතින් මම මේක මේ විදිහට තව සතියක් තිබුණොත් එහෙම ඉතින් ඔයාලට පේන මේ ආයෙම කනවා. හරි ඉතින් මේ කෘමිය පාලනය කරන්න නිර්දේශිත කෘමිනාශක නම් මම වැඩි හරියට කියන්න දන්නේ නැහැ. නමුත් මම පාවිච්චි කරන්නේ මේගොල්ලන්ට වර්ටකෝ හරියනවා. හරි වර්ටකෝ ගැන නම් ඔයාලට තාම කිව්වේ නැහැ. වර්ටකෝ කියන කෘමිනාශකය හරියනවා. ඊට අමතරව මොස්පිලාන් කියන කෘමිනාශකය හරියනවා. ඉස්සෙල්ලාම වර්ටකෝ තමයි යොදන්න ඕනේ. වර්ටකෝ වලට අනිවාර්යයෙන්ම මේගොල්ලෝ පාලනය වෙනවා. කියන්නේ මැරෙනවා. ඉතින් එහෙම නැත්නම් මොස්පිලාන් යොදන්නත් පුළුවන්. වඩාත්ම සුදුසුයි වර්ටකෝ යොදන එක. ඉතින් මීට අමතරව තව ඔයගොල්ලෝ දන්න කෘමිනාශක වර්ග තියෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් අනිත් අයටත් දැන ගැනීම පිණිස පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක ගොඩක් වටින දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ මම ඔය කීප විදිහට කරලා බලන්න බොහෝ විට ඔයාලට මේ කෘමියව පාලනය කරගන්න පුළුවන් වෙයි. ඉතින් ගැටලුවක් තිබුණොත් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම දන්න විදිහට කියලා දෙන්නම් ඒ ගැන. ඉතින් සුබ දවසක්. තව වීඩියෝ එකකින් හම්බෙමු.